ඔයාලා දැක්කද මේ ඉමේජ් එක? මේ වගේ ඩිසයින් එකක් ලේසියෙන්ම ඔයාලටත් හදාගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ Adobe Photoshop වල main interface එක. ඒ වගේම මේකේ තියෙන tools මොනවාද? layers කියන්නේ මොනවාද? මේ හැම දෙයක්ම මුලින් ඉඳන් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඔයා Photoshop වලට beginner කෙනෙක් නම් මේ වීඩියෝ එක මිස් කරගන්න නැතුව බලන්න. අපි එහෙනම් screen එකට යමු. මම දැන් Photoshop open කරගත්තා. create new යන්න. ඔයා දැන් මෙතනින් ඔයාගේ graphic එකට name එකක් දෙන්න. මම මේ විදිහට post 1 කියලා name එක දෙන්නම්. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන width එකයි height එකයි. width එකයි height එකයි කියන්නේ ඔයා ඩිසයින් කරන පික්චර් එකේ දිග සහ පළල තමයි මෙතනින් දෙන්න ඕනේ. දැන් මෙතන අපේ ඩිෆෝල්ට්ම තියෙන්නේ පික්සල්ස් වලින්. ඔයාලට පික්සල් ගැන අයිඩියා එකක් නැත්නම් මම ස්ක්‍රීන් එකේ ඉමේජ් එකක් දාලා තිනවා. මේකේ තියෙන විදිහට ඔයාලට පික්සල් ගන්න මෙතනින් ටයිප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතන ඇරෝ එක ක්ලික් කරලා ඉන්ච් වලින්, සෙන්ටිමීටර්ස් වලින්, මිලිමීටර් වලින් උනත් ඔයාලට මෙතන width එකයි height එකයි සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන ඔරියන්ටේෂන් එක ඔයාලට ගැලපෙන විදිහට දෙන්න. ඔරියන්ටේෂන් එක කියලා කියන්නේ පික්චර් එක තියෙන්න ඕනේ horizontal ද vertical ද කියන එක. resolution එක මෙතන default ම 300 කියලා සිලෙක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ අඟලක් ඇතුළේ තියෙන පික්සල් ප්‍රමාණය 300ක් කියලා. ඉතින් මේ තියෙන ගාන හොඳටම ප්‍රමාණවත්. ඔයා ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන color mood කියන එක. දැන් අපේ default ම සිලෙක්ට් කරලා තියෙන RGB color කියන එක. ඔයාලට මේ arrow එක ක්ලික් කරාම බලා ගන්න පුළුවන් මෙතන CMYK color කියලා තියෙනවා. ඔයා මේ graphic එක design කරන්නේ digital screen එකකින් බලන්න නම් ඒ කියන්නේ ඔයා social media වල share කරන්න වගේ නම් ඔයා මේ RGB color කියන එක තමයි select කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා print කරන්න බලාපොරොත්තු වෙන post එකක් වගේ එහෙම නැත්නම් leaflet එකක් වගේ හදනවා නම් ඔයා මේ CMYK කියන එක select කරගන්න. එහෙම නැත්නම් ඔයා මේ RGB වලින් design කරන එකක් print out එකක් ගත්තට පස්සේ ඒකේ color quality එක ටිකක් අඩු වෙලා තියෙනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන් ඒක. ඒ නිසා හරි විදිහට මේක select කරගන්න. ඊට යටින් මෙතන color profile කියන එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් sRGB කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ sRGB කියන එක වෙනස් කරගන්න එපා. මේකෙන් වෙන්නේ ඔයා දැන් හදන graphic එක වෙන screen එකකින් බලනකොට color change එකක් වෙන්නේ නැතුව ඔයාට පේන විදිහටම අනිත් screen වල මේක පේන විදිහට තියෙන standard එක තමයි මේක. ඒ නිසා ඒක වෙනස් කරගන්නේ නැතුව ඔයා දැන් මෙතන create කියන දෙන්න. දැන් ඔයාට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේ canvas එක උඩින් lines කීපයක් එනවා. මේක අයින් කරගන්න නම් අපි control එක ඔබාගෙන H ඔබන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් බලමු කොහොමද මේකට image එකක් input කරගන්න කියලා. මම මේ විදිහට file open කරගන්නවා. files වල image එකේ තියෙන තැන select කරගෙන මෙන්න මේ විදිහට drag කරන් එන්න. මෙතනින් drop කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් mouse pointer මේ විදිහට අරන් ගිහිල්ලා මේ image එක ඔයාලට අවශ්‍ය නම් මේ විදිහට rotate කරගන්න උනත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් මෙතනින් click කරලා ඔයාලට පුළුවන් මේ image එකේ size එක වෙනස් කරගන්න. මම මේ විදිහට canvas එකට ගැලපෙන විදිහට size එක වැඩි අඩු කරලා හදාගන්නම්. දැන් අපිට පුළුවන් මෙතන background එකකින් click කරලා මේක deselect කරගන්න. ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් මෙතන layers panel එකේ මෙන්න මේ විදිහට අපි add කරපු picture එකක් තියෙනවා. ඒ වගේ මේ background කියලා තියෙන්නේ අපි මේක open කරපු ගමන්ම තිබ්බ canvas එක. අපිට දැන් මේ background කියන එකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි ඒකට උඩින් ඒක fill වෙනකම්ම මේ විදිහට image එකක් add කරගෙන තියෙන්නේ. ඔයා කැමති නම් මේක delete කරගන්න. ඉතින් අපි මෙතන දැන් layers ගොඩක් add කරගත්තට පස්සේ මේ layer එක මොකක්ද කියලා අපිට හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මෙතන මේ text එක click කරලා මේ විදිහට double click කරලා ඔයාලට පුළුවන් මෙතන name එකක් දෙන්න. මම දැන් robot කියලා name එක දෙන්නම්. enter කරන්න. ඊට පස්සේ අපි පළවෙනියටම බලමු. මෙතන තියෙන move tool එක ගැන. ඉතින් මේක click කරගන්න. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට image එක ඔයාලට ඕනේ තැනකට drag කරගන්න. ඊළඟට අපි බලමු මේකට text එකක් add කරගන්න කොහොමද කියලා. ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා type tool එක. මේක right click කරන්න. horizontal text add එහෙම නැත්නම් vertical text add ඔයාලට ඕනේ කියලා අහනවා. මම මෙතනින් horizontal කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් mouse pointer එක මෙන්න මේ විදිහට text point එකක් විදිහට වෙනස් වෙලා තියෙනවා කියලා. ඔයාලට text එක add කරගන්න ඕනේ තැනින් මෙන්න මේ විදිහට click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට යම් කිසි font එකක් එක්ක text එකක් ඔයාලට පෙන්නයි. backspace එක ඔබලා මේක අයින් කරගන්න. දැන් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය text එක මේකට add කරගන්න. මම මේ විදිහට robot කියලාම add කරගන්නම්. ඊට පස්සේ මෙන්න මේ විදිහට control එක ඔබාගෙන ඔයාලට පුළුවන් මෙතනින් මේ text එක අවශ්‍ය විදිහට ඔයාලට ලොකු පොඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන layers panel එකේ බලා ගන්න පුළුවන්. අපි දැන් add කරපු layer එකත් මෙතනින් පෙන්නනවා text එකක් විදිහට. base panel එකේ වෙන්නේ මොකක්ද කියලා මම සරලවම පැහැදිලි කරන්නම්. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අදාළ layer එක double click කරලා මෙන්න මේ විදිහට ඔයාලට ඕන තැනකට අරන් යන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ ඔයාලට යටින් බලා ගන්න පුළුවන් මේ විදිහට robot කියලා අපි මුලින්ම දාපු background photo එක තමයි තියෙන්නේ. ඉතින් ඒකට උඩින් තමයි මේ විදිහට අපි add කරපු text එක තියෙන්නේ. ඔයා හිතන්නකෝ මේක අපි drag කරගෙන ආවිල්ලා මේ background එකට පිටිපස්සෙන් දැම්ම කියලා. එහෙනම් දැන් ඔයාලට බලන්න පුළුවන් මේ text එක අයින් වුණා කියලා. ඇත්තටම මේ text එක අයින් වෙලා නැහැ. ඔයා මෙතන move tool එක click කරන්න. මේ විදිහට photo එක පොඩ්ඩක් අනිත් පැත්තට අරන් ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ අපි add කරගත්ත text එක. මේක සිදු පාටින් තිබ්බ නිසා මේක වැඩියෙන් කැපිලා පේන්නේ නැහැ. ඒත් ඔයාලට බලන්න පුළුවන් මෙතන background එකෙන් අපේ text එක තියෙනවා කියලා. දැන් ඔයාලට බලන්න පුළුවන් මම මේ විදිහට layers වලින් මේ text එක background එකෙන් උඩට අරන් එනවා.
ඉතින් දැන් බලන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකේ උඩට කලින් තිබ්බ තැනටම ටෙක්ස්ට් එක ඇවිල්ලා තියෙනවා කියලා. හරි. අපි දැන් බලමු මේ ටෙක්ස්ට් එක එඩිට් කරගන්නේ කොහොමද කියලා. ලේයර්ස් වලින් ඔයාලට පුළුවන් මේක ඩබල් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලේයර් ස්ටයිල් කියලා පැනල් එකක් ඕපන් වෙයි. මේ ස්ට්‍රෝක් කියන එක ප්‍රෙස් කරන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එක වටේ ස්ට්‍රෝක් එකක් අඳුරනවා. මේ ස්ට්‍රෝක් එකේ කලර් එක ඔයාලට මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කලර් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන ඊට පස්සේ මෙතනින් ඕකේ දෙන්න. ඊළඟට අපි බලමු මේ ටෙක්ස්ට් එකේ කලර් එක චේන්ජ් කරගන්න කොහොමද කියලා. මෙතන බලන්න පුළුවන් ඔයාලට කලර් ඕවර්ලේ කියලා මේකට යන්න. දැන් මෙතන ඩිෆෝල්ට්ම තිබ්බේ බ්ලූ කලර් එක නිසා මේ සම්පූර්ණ ටෙක්ස්ට් එකම බ්ලූ කලර් එකට හැරුණා. ඔයාලට පුළුවන් මෙන්න මේක ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය කලර් එකට මේක චේන්ජ් කරගන්න. ඕකේ කරගන්න. එහෙනම් දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන opacity එක. ඔයාලට අවශ්‍ය විදිහට මේ විදිහට opacity එක වැඩි අඩු කරගන්න පුළුවන්. opacity එක වැඩිම කරාට පස්සේ මේක හද පාටිනොත් opacity එක අඩු කරනකොට මේක ලා පාටිනොත් වෙනවා. ඒ වගේම මට කලින් කියන්න අමතකුණ දෙයක් තමයි මෙතන ස්ට්‍රෝක් එක ඇඩ් කරගත්තට පස්සේ මෙතන සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මේ අකුරු වලට ගැලපෙන විදිහට මෙන්න මේ විදිහට ස්ට්‍රෝක් එකේ සයිස් එක තියාගන්න. ඔයාලට මේ ඇඩ්ජස්ට් බාර් එක පාවිච්චි කරන්න අමාරුයි වගේ නම් මෙතන පුළුවන් ඔයාලට අදාළ සයිස් එක ටයිප් කරන්න. මම මෙතනින් 5 කියලා ටයිප් කරා නම් ඒ 5ට ගැලපෙන ස්ට්‍රෝක් එකක් හම්බ වෙනවා. ඒ වගේම මේකට සාමාන්‍යයෙන් 8ක් වගේ ගැලපෙනවා. මම 8 කියන්නේ දුන්නා. ඒ වගේම මම කලින් කලර් ඕවර්ලේ එකේදී කිව්වා වගේම opacity එක මේකෙදී අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ තියෙන opacity bar එක අඩු කරනකොට ඔයාලට බලන්න පුළුවන් ස්ට්‍රෝක් එක අඩු වුණා. ඒ වගේම මේක වැඩි කරනකොට ස්ට්‍රෝක් එක වැඩි වෙනවා. අපි ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එක කැපිලා පේන විදිහට අපිට හදාගන්න ඕන. එතන drop shadow කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් පුළුවන් අපේ ටෙක්ස්ට් එක පිටිපස්සට shadow එකක් ඇඩ් කරගන්න. shadow එකේ size එක මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් අඩු වැඩි කරගන්න. ඒ වගේම මෙතන spread එකත් ඔයාලට පුළුවන් spread එක අඩු කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේකේ smooth ගතියක් තියෙනවා. spread එක වැඩි කරාට පස්සේ මේක dark වෙනවා. ඒත් ඔයාලට කලින් කිව්වා වගේම opacity එක වැඩි අඩු කරගන්න පුළුවන් මේ විදිහට. මේ ටෙක්ස්ට් එකට ඇඩ් කරන්න පුළුවන් ස්ටයිල්ස් තවත් ගොඩක් තියෙනවා මෙතන. ඔයාලට අවශ්‍ය විදිහට මෙන්න මේවත් ක්ලික් කරලා බලලා ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට ස්ටයිල් එකක් ඇඩ් කරගත්තට පස්සේ ඔයාලා නිවාරම මෙතන ඕකේ කියන එක දෙන්න. ඔයාලට දැන් බලන්න පුළුවන් මේ තියෙන අපි ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එක. ඒ වගේම මෙන්න මේ විදිහට ඒකට අපි ඇඩ් කරගත්ත ඉෆෙක්ට්ස් ටික මේ විදිහට පල්ලෙහාට බලා ගන්න පුළුවන්. ඔයාලා හිතන්නකෝ මෙතනින් එක ස්ටයිල් එකක් ඔයාලට අයින් කරගන්න ඕන කියලා. උදාහරණයක් විදිහට පෙන්නන්නම්. මෙතන ස්ටොක් කියන එක ගාවින් තියෙනවා ඇහක් වගේ අයිකන් එක. මේක ප්‍රෙස් කරගන්න. ඔයාලට දැන් බලන්න පුළුවන් මෙතන ටෙක්ස්ට් එකෙනුත් ස්ටොක් එක අයින් වුණා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ආයෙත් එක ප්‍රෙස් කරලා ඒ ස්ටොක් එක ගන්න. මේ විදිහට ඔයාලට ඕනේ චේන්ජ් එකක් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු round rectangle tool එක ගැන. ඔයාලට මෙන්න මේ හරින් වගේ බලා ගන්න පුළුවන් tool එකක් තියෙනවා. මේක right click කරන්න. මේකෙන් පුළුවන් අපිට අවශ්‍ය ඩිසයින් එකක් ඇඳ ගන්න. උදාහරණයක් විදිහට මේ rectangle tool එක පාවිච්චි කරොත් එහෙම rectangle එකක් ඇඳ ගන්න පුළුවන්. ඔයාලට මේ යටට බලා ගන්න පුළුවන් ඩිසයින්ස් ගොඩක් තියෙනවා කියලා. මම මේ rectangle tool එක ක්ලික් කරගන්නම්. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට mouse point එක වෙනස් කරලා තියෙනවා. මම මේ robot කියලා දාගත්ත text එකට rectangle එකක් add කරගන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් rectangle එකක් create කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට properties window එක open වෙයි. මෙතන arrow එක press කරන්න. දැන් බලා ගන්න පුළුවන් ඔයාලට අපි add කරගෙන තිබ්බ text එකට උඩින් තමයි මේ rectangle එක add වෙලා තියෙන්නේ. text එක වැහිලා තියෙනවා මේ rectangle එක නිසා. මේ layers කියන panel එකට ඇවිල්ලා අපි මේ rectangle එක drag කරගෙන එමු මේ text එකට යටට. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ rectangle එකෙන් උඩට තමයි text එක ආවේ. කලින් විදිහට මේක double click කරලා අපිට rectangle එකේ color එක change කරගන්න පුළුවන්. stroke එකක් ඔයාලට අවශ්‍ය නම් මේ විදිහට add කරගන්න. මේකේ color එකක් දෙන්න. ඒ වගේම මේ rectangle එකේ color එකත් අපි change කරගමු. color overlay එකට යන්න. මේ අකුරු කැපිලා පේන විදිහට අපි මේ rectangle එක හදාගමු. ඔයාලට පේනවා මේ විදිහට light color එකක් අපි දුන්නොත් එහෙම මේ text එක කැපිලා පේන විදිහට තියෙනවා කියලා. මම මේ විදිහට yellow color එක දෙන්නම්. ඒක කරගන්න. අපිට අවශ්‍ය නම් මේ rectangle එක උනත් edit කරගන්න පුළුවන්. rectangle කියන එක මේ විදිහට layers වලින් click කරගන්න. ඔයාලට පුළුවන් දැන් control එක press කරගෙන T අකුර ඔබන්න. එතකොට ඔයාලට බලන්න ඕන මෙන්න මේ විදිහට මේක select වෙනවා. දැන් ඔයා control එක press කරගෙන මේ rectangle එක ඔයාලට ඕන විදිහට මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයාලට මේ විදිහට add කරගත්ත layer එකක් delete කරන්න ඕන කියලා. එහෙනම් ඔයා කරන්න ඕනේ මේ විදිහට මම rectangle එක delete කරගන්න ඕන. මේක click කරලා delete button එක press කරන්න. ඔයාලට මේ text එකත් remove කරගන්න ඕන නම් මේකත් මේ විදිහම තමයි ඕන එකක් remove කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ background remove කරගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා මේ robot ගේ පිටිපස්සේ background එකක් තියෙනවා. අපි මේ background එක remove කරලා මේ robot එක විතරක් spend කරලා ගන්න පුළුවන්. ඔයාලට මේක පැහැදිලිව පේන්නේ නැහැ වගේ නම් ටිකක් zoom කරගන්න පුළුවන්. alt key එක ඔබාගෙන මෙන්න මේ විදිහට mouse point එක කරකවන්න. ඔයාලට ඕන තැනට මේක zoom කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ විදිහට අදාළ ෆොටෝ එක ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන මේක right click කරන්න ඕනේ.
දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන raster layer කියලා තියෙනවා. මේක press කරන්න. දැන් ඔයාලට පුළුවන් මෙතනින් properties කියන එකට යන්න. properties වල යටටම යද්දී මෙතන තියෙනවා quick actions කියලා. මේක යටතේ තියෙනවා remove background කියලා. මේක click කරන්න. මේකෙන් අපිට පුළුවන් automatically background එක remove කරගන්න. හරි. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට background එක remove වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට automatically background remove කරනකොට මේක සමහර වෙලාවට හරියම තැන් detect කරගන්නේ නැහැ. මේ ගොඩක් තැන් වල හරියට remove වෙලා තිබුණාට ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ හරියින් පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා කියලා. අපිට මේ කොටස manuallyම remove කරගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ALT එක ඔබාගෙන මේ විදිහට මේ කොටස zoom කරගන්න. ඔයාලට මේක බලා ගන්න ඇති ප්‍රමාණයට zoom කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ tool එක පාවිච්චි කරන්න. මේක right click කරන්න. දැන් ඔයා magnet lasso tool කියන එක click කරගන්න. ඔයා දැන් මෙතන layers වලින් අදාළ pic එක select කරගෙන ඔයාලට remove කරගන්න අවශ්‍ය කොටස් ටික මෙන්න මේ විදිහට select කරගෙන එන්න. දැන් මේ විදිහට mouse pointer අරන් එනකොට මේක magnet එකක් වගේ ඔටෝම අපේ object එකට හරි විදිහට place වෙනවා. දැන් ඔයා හිතනවා මේ විදිහට අරන් එනකොට ඔයාලට වැරදිලා ටිකක් මේ පැත්තට click වුණා කියලා. ඉතින් මේ වගේ click වුණා නම් ඔයාලට තියෙන්නේ ඔයාලට පුළුවන් backspace එක ඔබන්න මේ විදිහට. එතකොට ඒ අදාළ කොටසෙන් කොටස remove වෙනවා. මේ විදිහට වැරදිච්ච තැන් ටික backspace එක ඔබලා ඔයාලට හරියට හදාගන්න පුළුවන්. දැන් ඔයාලට බලන්න පුළුවන් අපි පටන් ගත්ත තැනටම ආයෙත් mouse pointer ඇවිල්ලා තියෙනවා කියලා. එහෙනම් මෙතන double click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අදාළ කොටස select වෙලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් delete button එක press කරන්න. මෙතන තවත් පොඩි කොටසක් තියෙනවා remove කරගන්න. ඒක අපිට පේන්නේ නැතිනම් මේ විදිහට zoom කරගෙන ඒ කොටසත් මේ විදිහට select කරගමු. හරි. අපි දැන් zoom out කරගෙන බලමු. දැන් ඔයාලට බලන්න පුළුවන් මේක සාර්ථක විදිහට background එක remove වෙලා තියෙනවා. එහෙනම් දැන් අපි බලමු මේකට background එකක් add කරගන්න කොහොමද කියලා. කලින් විදිහටම file open කරගෙන මේ විදිහට අදාළ background එකක් add කරගමු. size එක ඔයාලට අවශ්‍ය විදිහට හදාගන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් මේකත් add වෙලා තියෙන්නේ මේ layers වලින් උඩටම. අපිට මේක add කරගන්න ඕන background එකක් විදිහට මේ image එකට යටට ඒ නිසා අපි මේ විදිහට drag කරගෙන මේකෙන් පහළට අරන් යමු. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට image එක add වෙලා තියෙනවා. ඒත් මේකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ background එකෙන් අපි උඩින් add කරලා තියෙන image එක කැපිලා පේන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් මේ background එක පොඩ්ඩක් blur කරන්න. ඒකට අපි කරන්න ඕනේ මේ විදිහට අදාළ image එක select කරගන්න. ඔයා දැන් මෙතන filter කියන එකට යන්න. මෙතන තියෙනවා blur කියලා එකක්. Gaussian blur. මෙතන ඔයාලට blur වෙන්න ඕනේ ප්‍රමාණය කොච්චරද කියන එක select කරගන්න පුළුවන්. මේ image එකත් එක්ක බලාගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට blur කරගන්න. විතර ගොඩක්ම blur කරාට පස්සේ image එක පේන්නේම නැති තරමට blur වෙනවා. ඔයාලට අවශ්‍ය නම් මෙතනින් type කරගන්න පුළුවන් blur වෙන ප්‍රමාණය, pixel ප්‍රමාණය. මම 5 කියලා දෙන්න. දැන් okay දෙන්න. දැන් ඔයාලට හිතනවා නම් මේ add කරලා තියෙන image එකේ brightness එක වැඩි කරගන්න ඕනේ කියලා අදාළ image එක click කරන්න. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ button එක. මේක press කරලා brightness and contrast කියන එකට යන්න. ඉතින් මේ bar එක අපිට පාවිච්චි කරලා මේකේ brightness එක වැඩි අඩු කරගන්න පුළුවන්. මම මේ background image එකට ගැලපෙන විදිහට මේකට උඩින් add කරලා තියෙන image එකේ robot image එකේ brightness එක හදා ගන්න. ඊට පස්සේ අපිට මේකෙන් පුළුවන් contrast එක වැඩි අඩු කරගන්න. මේක ටිකක් අඳුරු ගතියට තියෙන එකක් හින්දා contrast එක ඔයා අඩු කරන්න එපා. මේක වැඩි කරනකොට මේක background එකට හරියන විදිහට හදා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු මේ හදාගන්න image එකක් අපි කොහොමද save කරගන්නේ කියලා. මෙතන file කියන එකට යන්න. ඔයාලට පුළුවන් මෙතන save as යන්න. ඔයාලට picture එක save වෙන්න ඕනේ location එක මෙතනින් select කරගන්න. මම මෙතන pictures කියන එක දෙන්න. ඔයාලට පුළුවන් මෙතනින් save වෙන්න ඕනේ name එක දෙන්න. මම තියෙන එකම තියාගන්න. ඒ වගේම මෙතනින් තමයි save වෙන්න ඕනේ file type එක දෙන්නේ. ඔයාලා මේ file එක ආයෙත් edit කරන්න බලාපොරොත්තු වෙන save කරගන්නවා නම් project file එකක් විදිහට save කරගන්නවා නම් මේ පළවෙනියටම තියෙන Photoshop PSD කියන එක තමයි දෙන්න ඕනේ. ඉතින් අපේ සාමාන්‍ය default ම select කරලා තියෙන්නේ මෙන්න මේක. එහෙම නැත්නම් ඔයා මේක image එකක් විදිහට save කරගන්නවා නම් මෙතන JPG, JPEG කියන එක දෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් PNG වලින් උනත් මේක save කරගන්න. ඔයාලට PNG වලින් save කරගන්න අවශ්‍ය නම් මෙතනින් බලගන්න පුළුවන් මෙතන PNG කියලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් image එකක් ගොඩක් කරාට JPG වලින් තමයි save කරගන්නේ. ඔයාලට පුළුවන් මෙතන save කියන button එක කරන්න. okay කියන එක දෙන්න. දැන් ඔයාලට මෙතනින් බලගන්න පුළුවන් saving කියලා මේක save වුණා. Adobe Photoshop කියන්නේ මාරම lazy software එකක් කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් දන්නවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ like එකක් දාන්න. ඉතින් ඒ වගේම අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු මේ වීඩියෝට ප්‍රීමියම් ඩිසයින් එකක් කරන්න කොහොමද කියලා. ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා තිබ්බොත් ඊළඟ වීඩියෝ එක ඔයාලට ළඟටම notification එකකින් එන්න ගන්න. එහෙනම් සුබ දවසක්. අපි තවත් දෙයක් හමුවෙමු.